හරි. 13 වෙනි ගාන හදන්න යන්නේ. 13 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. බිඳුවත් හතත් අතර නිකිලා. අපි පොඩ්ඩක් ලියාගමු. බිඳුවත් හතත් අතර නිකිලා. ඒතකොට බිඳුව අයිති වෙන්නේ නැහැ. හත අයිති වෙන්නේත් නැහැ. 1 2 3 4 5 6. හරි. බිඳුවයි හතයි අතර ප්‍රථම සංඛ්‍යාව. අපි ලියාගමු. 1 3 5. බිඳුවත් හතත් අතර දෙකෙහි ගුණාකාරය. 2 4 6. හරි. ඒතර දැන් අපි අවයව ටික ලියාගෙන ඉවරයි. අපි බලන්න ඕනේ මෙන්න මේ ප්‍රකාශන තුන දීලා තියෙනවා. මේ ප්‍රකාශන තුන හරිද වැරදිද කියලා. අපි බලමු. A මේලය B. මේක නිකන් මේ මොකද්ද? කෝප්පයක් වගේනේ. යුව අකුර හැඩයට තියෙන කෝප්පයක් වගේ භාජනයක් වගේ. ඒකෝර අපිට මතක තියාගන්න පුළුවන් එතන අහන්නේ සම්පූර්ණ අවයව ගන්න කියලා. A වලයි B වලයි තියෙන සම්පූර්ණ අවයව ගන්න මෙන්න මේ සර්වත්‍ර කුලකයට සමානද කියලා අපි අහනවා. අපි බලමු. A වලයි B වලයි. දෙක තියෙනවා හරි, තුන තියෙනවා හරි, හතර තියෙනවා හරි, පහ තියෙනවා හරි, හය තියෙනවා හරි. හැබැයි මෙන්න මේ එකේ ඉලක්කම මේ දෙකේ එකවත් නැහැ. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. පළවෙනි ප්‍රකාශය වැරදි. ලොකුවරම කපලා දැම්මා. දෙවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශයේ තියෙන ඡේදනයක්. A B කියන දෙන්නටම අයිති වෙන්නේ 2යි 4යි කියලා කියනවා. අපි බලමු. 2 තියෙනවා 4 තියෙනවා. හැබැයි මේ දෙකේ 4 නැහැ. මෙතන 4 තියෙනවා. හැබැයි මෙතන 4 නැහැ. ඒ නිසා මේ දෙකටම අයිති වෙන්නේ 2යි 4යි කියන ප්‍රකාශය අපිට අසත්‍යයි කියලා සලකන්න පුළුවන්. අපි ඒකටත් වැරද්දක් දාමු. එතකොට තුන්වෙනි ප්‍රකාශය අනිවාර්යෙන් හරියන්න ඕනනේ. ඒකෙන් කියන්නේ මෙන්න මේ A කුලකේ අවයව ගාන 3යි. අපි ලියාගත්තන අවයව ගාන 1යි 2යි 3යි. හරියටම හරිනේ. හින්දා තුන්වෙනි ප්‍රකාශය හරි. ඉතිරි ප්‍රකාශ දෙකම වැරදි.